හරි යාළුවනේ දැන් කියා දෙන්නේ කුරුදු පොත්ත වෙන් කරගන්න ආකාරය. ගැන අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන්නේ ඇල්බ හදනවනම් C5 ගොරෝසු ඒ හදනවනම් පොත්ත වෙන් කරගන්න ඕනේ එක ප්‍රමාණවල් තියෙනවා. ඉතින් අපි වැඩිපුරම හැදුවේ මේ ගොරෝසුයි C5යි තමයි හැදුවේ. මේ තියෙන දේ ඒවා. මෙම පොත්ත හොල්ල ගත්තම තනි මේ කෝට්ටට තමයි හදන්නේ. කියන අඟල් 21 කෝට්ටක් මැනලා ඒක මාක් කරලා ඒකට තමයි අපි පොතු ගැලෙව්වේ. මොකද තනි අර වටේට ගහන්න හදන්න ඕනේ ජොයින්ට් කෝටු නෙමෙයි තනි කෝටු හැදුවාම හරි ලස්සනයි. මේ ජොයින්ට් කෝටු ජොයින්ට් ඒවා දාලා හැදුවාම මේ කැතයි. කැතට තියෙන්නේ කෙලින් තනිවිය හදද්දි තමයි තනි කුරුඳු කොල්ල හදද්දි තමයි ඒක ලස්සන නිසා මේ අර කෙලින් කෝටු වලින් අපි තනි කුරුඳු පොත්තක් තමයි අරගෙන හදන්නේ. මේ විදිහට මාක් එක දාලා ඊට පස්සේ එක තීරුවක් පහළට තලා ඉරාගෙන එනවා. ඊට පස්සේ බලනවා ඒකට අපිට ගලවන්න ලේසි C5ටද නැත්නම් ගොරෝසු වලටද කියලා බලනවා. ඒ ගානින් එන විදිහට තීරුවක් ඇඳගෙන එනවා මේ පහළට. තීරු දෙකක් ඇඳලා. ඊට පස්සේ තමයි මේ පොත්ත ගලවන්නේ. ඉතින් තීරු ගහගෙන බලනවා මේ C5ට කොච්චර ගන්නවද පුළුවන්ද ඊට පස්සේ ගොරෝසුට කොච්චර ගන්නවද ඊට පස්සේ මෙන්න යටින් පොත්ත චුට්ටක් පාදලා ඉස්සෙල්ල එක දීරුවක් උඩහට මෙහෙම ඇදගෙන යනවා උඩනවා ටිකක් වෙලා කරාම තේරෙනවා ඕනම කෙනෙක්ට ඊට ආයේ ඊතුරු පහළට එනවා ආයේ උඩහට යනවා පොත්තර ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඉල්ලෙන්නේ නැති වෙන්න උඩහට පහළට යවලා මේ ගැටිති තියෙන තැන් වලින් බලලා හිමීට ගැටිති රවුම් කරලා එහෙම පොත්ත අරගන්න. දැක්කද? මේක ඉතින් දෙපැත්තට ගන්නත් පුළුවන් තනි පැත්තට ගන්නත් පුළුවන්. මේ වගේ ගැටිති තිබ්බට අවුලක් නැහැ. මම තමයි තැළුවේ. මෙහෙම මේ ගැටිති තිබ්බට ඒව සංදි කරන්න පුළුවන්. ලස්සනට ඒවා ගැටිති වැහෙනවා ඇතුලෙන් සංදි කරද්දි. මේ විදිහට උඩහට ගිහින් පහළට ගිහින් දැන් මේ තරන්නේ C5ට පොඩි පොත්තක් තමයි මේ ගත්තේ සෙන්ටිමීටර් 3 2.5 තමයි C5ට යන්නේ. හරිම ලේසි ඉතින් මේව තලන්න. මෙන්න මේ තීරුවක් අල්ලලා උඩහට යනවා. ඊට පස්සේ මේවා මැෂින් එකේ තලන්නේ පිත්තල පොල්ලෙන් තැලුවට පස්සේ මේ නිකන් තෙල් ගතියත් එක්ක කුරුඳු තැල්න කාලට පොතු ගන්න හරිම ලේසි. තෙල් ගතිය හැදිලා මේ ඩැමේජ් වෙන්නේ නැහැ. කොහොම කට්ටිය මේ අමාරුයි කිව්වට එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ ගන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට. අර ඇඳ ගන්න ඉර තමයි හරියට ඇඳ ගන්න ඕනි කෙලි. ඒක ඇතේ ගියන් ඉතින් පොත්ත ඉතින් ඇදේට හරි මේ තියෙන. ඒ අඳින තීරුව හරියට මේ ඇඳ ගන්නවා. දෙගෙන තමයි මෙහෙම අර මේ මම ඉස්සෙල්ලා මාක් කරගෙන ගියා ඊට පස්සේ හොතුරේ ගලවගෙන ගියා දාලා සයිස් එකට මේ තියෙන්නේ ගලවපු පොතේ තමයි ගැටි තිබ්බට ඉතින් තාල්ල එවලම මේ පොතු අරගන්නවා මොකද මේක වේලුනහම පොතු ගන්න අමාරුයි කියලා එවලම මේ මැෂින් එකේ තලා ගන්නපු ගමන් පොතු ටික වෙන් කරගන්න ඉතින් වෙන් කර ඊට පස්සේ මද පවනේ වේලෙන් තියෙනවා. මම වේලෙන් දාපු ඒවකෙත් වීඩියෝ එකක් දාන්නම්. මෙන්න මේ විදිහට තීරු මාක් කරලා මේක අර අමාරුම දේ තියෙන ඉතින් අර හිතේ මට්ටමට තීරුව මාක් කරගන්න. මේක ගොරෝසු ඒ කියන්නේ හැඩේ අනුව එතන ගන්න තියෙන ගැටිති අනුව මහත අනුව අපි හිතා ගන්න ඕනේ මෙතන ගන්න ගොරෝසු එකක්ද C5ද ඇල්බද එහෙම කියලා අපි ඒක ඉතින් අදාළ සුදුසු තැනට අදාළ විදිහට මේ වැඩේ කරන්න ඕනේ. ඒක ඉතින් ටිකක් කියලා පොතු ගලවුවාම ඒක තේරෙනවා Tamanටම.
කොහොමද වැඩේ කෙරෙන්න ඕනි කියලා. මෙන්න මෙහෙම ලී ඇදයි එහෙම ඒ අවුලක් නෑ. මම හිතුවත් මේ ඇද ඒවා අර එහෙම අවුල් කියලා. ඇත්තට මේ කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඇද ඒවා අර එහෙම මැදට දාලා ගැට ගහලා ගත්තන් ඒවා හරි වටේට හොඳ ඒවා කොහොමද දාන්නේ? තනි පොත්තට තලාපුව දැන් අපි නම් දාන්නෙම තනි පොත්තට තලාපුව තමයි වටේට දාන්නේ. මැදට ඔන්න වගේ ඇද ඒවා අර එහෙම දාන ඒ මැද නිසා ඒක ප්‍රශ්නයක් නෑ කෙලින් වෙලා එනවා ඉතින්. මේ විදිය පොතු ටික ලස්සනට ගලවලා ඉස්සෙල්ලා වෙන් කරගන්න. තීරු ඇදලා ගොරෝසු වලට C5 ඇල්බා සාමාන්‍යයෙන් දැන්ට ගොරෝසු යන්නේ 3800ක් වගේ. මේ C5 යනවා 4800න් C45 4800යි. මේ ඇල්බ යනවා 6000යි. ඉතින් ඔයාලා කැමති විදියක් ඉතින් තලා ගන්න පුළුවන් කැමති වර්ගයකින් මොරි අපි තලන්නේ C5 වලට ගහන්න බෑ. ඇතුලේ පොතු ඝනයව තියෙනනේ ඒවා C5ට දාන්න බෑ. ඒව කරන්නේ අපි ඉතින් ගොරෝසු පොතු දෙක තුනක් අරන් ඒ ගොරෝසු වලට ගහලා වෙනම හදනවා. C5 හදන එක ලාභයි. අයිට වැඩි රුපියල් 1000ක් වැඩියෙන් ගන්නත් පුළුවන්. වැඩිපුර මෙන්න මේ විදියට පොතු වෙන් කරගන්න. මේ වෙලෙම කරන මෙය අපි කරන විදියෙන් මේ පොත වේලෙන්න බලන්න. වෙලෙම තලා ගන්න පුළුවන්. එළිය පොතු අරගෙන ඉවර අපි ගිහින් අපි බලමු. මෙන්න මේ තියෙන ගණිපු ඒවා මේ අර ගැටි එහෙම තියෙන ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දැක්කම මේද ගැටි. දැන් මෙතන තියෙන මේ තියෙන්නේ C5ට. මේ මෙහා තියෙන්නේ ගොරෝසු. වම් පැත්තේ තියෙන ගොරෝසු. මේ මැද තියෙන්නේ C5ට. තල මේ තියෙන සෙන්ටිමීටර් 2.5 3 මේවයි සයිස් එක. 3යි කාල ඔය ගණන් වගේ එන්නේ. ඒක නම් හොඳ ගණන් ඉතින්. මේවට. ඉතින් මේ නම් ගොරෝසු පොත්තක්. ඒ දෙකට වගේ අරගෙන තියෙන ගොරෝසු පොතු. මේට ගොරෝසු හදන්නේ මේ C5 මේ ගාන නෙවෙල් ආයනකොට ලස්සනට මේ තනි පොත්තට හදපුවා. මේ අඟල් 21 තනි පොත්තට හදපුවා. මේ හැදුවම හරිම ලස්සනයි වටේට ගහන්න. වටේට තියලා බඳින්න තමයි මේක හොඳ. ලස්සනට ඇවිල්ලා තියෙන පොත ටික. අපි මේ සන්ධි කරන එකේ වීඩියෝ එකකුත් දාන්නම්. මේ පොතු අරගනි පුව තමයි මේ ලස්සනට පිළිවෙලට තනි ලීයට තනි පොත්තට අරන් තියෙන්නේ. මේ වම් පැත්තේ තියෙන වගේ මැද ගැටි තියර ඒ ගැටි ළඟ එහෙම තිබ්බට ස්පර්ශයක් නැහැ. මේක සන්ධි කරලා ඉති මේ ගැටි පේන්නේ ඒව ලස්සනට මේ වෙලා එනවා. නිසා ගැටි තිබ්බා ඒ කෑල්ල ගන්න බැරි වුණා. එහෙම හිතන්න එපා. කෙලින් ලීය තියෙනවනම් ඒව අරගන්න.